තොටුපොළ කන්ද නෙලු අසනයි සෙව් බෑගේ දිය දුවන්නකෝ. හයි ගුඩ් මෝර්නිං. දැන් වෙලාව උදේ 5යි විනාඩි 2යි. ඉතින් මම ලෑස්තිලා ඉන්නවා මෙහෙන් බස් එකට නගින්න. කවි මගේ යාළුවා එනවා නුවර ඉඳලා. ඉතින් අපි නුවරදී හම්බෙමු. One eternity later. ඇත්තටම ලැජ්ජයි මට. Yeah, boy. අපි ඉන්නේ නුවරඑළියේ මේ HNB බැංක් එක ගාව. කවි තමයි කියන්නේ කිව්වේ. මේ අපි දැන් යනවා පට්ටිපොළ බස් එකට. මොකද මේ 8යි 10ට බස් එක තියෙනවා. ඒ වුණාට මේ යන්නේ කොහෙද කියන්න කිසි මේ ගන්න නැහැ. කොහොමරි මල් බලන්න යනවා එච්චරයි. තොටුපොළ කන්දනේ. තොටුපොළ කන්ද ගාවට යනවා කොහොම හරි. දිවියෝ හැමත් හම්බෙනවා කියලා දැන් එයාත් වීඩියෝ වලින් බලනවා මමත් දන්නවා. අපි දෙන්නට කියාගත්තේ මොකද බය හින්දා. Nice. මම නැහැ තින්නේ අපි බලමු කොහොමද කියලා. අපි පට්ටිපොළ ඉන්නේ. දැන් යනවා මේ පාර හරියට නේ. හරියටනේ. ඔව් හරියට. අපි දැන් යනවා අපි කණ්ඩ ගන්න. යන්න තිබ්බෑ බැයි ඒකේ. සල්ලි දෙන්න උනතර එක දවස් මම ඔයාව එක්කන් එන්නට බස් එකට නැගලා මේ බස් එකේ නේ ත්‍රිවිල් යන්න නැතුව අතේ සතයක්වත් තිබ්බේ නැහැ. අර ඔව් ලොකෝම ළඟට යද්දි. වොෂ්රූම් එකේ වැඩියවද? මේ පාර හරියට නේද කියලා මට මතක නැහැ නේ අපි කොහෙටද ගියේ කියලා. අපි යනවා. යනවා ඉතින්. අම්මලාට කිව්ව මල් බලන්න යනවා. මල් තමයි බලන්නේ. දුර කොච්චරද කියන්න දන්නේ නැහැ. මං කිව්වා බස් මෙහෙම අම්මා කියන්නේ නුවරඑළියට යනවා කියලා විතරනේ කිව්වේ. ඊට පස්සේ අම්මා අහනවා මං කිව්වා දැන් 8යි 10ට බස් එකක් තියෙනවා මේකට තමයි යන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මේ අඩෝ මේ පාර හරින. අම්මනේ කොහෙටද අපි යන්නේ? තොටුපොළ කන්ද. අර තොටුපොළ කන්ද පැත්තට මෙහෙම දිගටම යන්න මේ පැත්තටද යන්න ඕනේ. මට මතකයි ස්ටේෂන් එක පහ කළා අපි 15ටද කොහෙද ගියා. හදකින් යාගෙන යමුකෝ. අහනවා. මට ලැජ්ජ. මං හිතන්නේ මෙච්චර දුර එන්න. ඔය තිගටම ඔය පාර. හැබැයි ගොඩක් දුරයිනේ. අර මේ මොනවද ඇලක් වගේ එහෙම තියෙන අර ෆොටෝ. ඇලක් තියෙන එක නම් තව චුට්ට දුරයි. ඔහොම ගියාම රේල් පාරක් හම්බෙනවා. මේ පාර දිගේ මේ පාර දිගනේ අපිට මතකයි මේ දැන් මතක නැහැ කොහෙටද ගියේ. පාර දිගේ යන්න ඊට පස්සේ බග පල්ලමත් එක්ක ඒ පාරට දිගටමනේ යන්න ඕනේ කන්ද හම්බෙන්නත් නේද? ඔව් ඒ පාර දිගේම තමයි. Thank you. කොහෙටද යන්නේ? එයාක යනවා. හොඳයි. මේ තාප්චාරයට ගිහින් නැහැ. එහෙනම් මේ ඉතන මල් ගොඩ මල් දෙකයි. Oh my god! Wow! මෙතන නම් සෙනඟුල. මෙතන කලින් ආවා. හරිම ලස්සන පැත්තක්. මට දැනෙනවා නිකම්ම සුරංගනා ලෝකෙක ඉන්නවා. Oh wow! සුරංගනා ලෝකෙක. Yes. මේ බලන්න ළමයි. මට හිතෙනවා මන්නේ කලින් ආත්මේ සුරංගනාවියක්ද දන්නේ නැහැ මට මෙහෙම දැනෙන්නේ කියලා. අයියෝ බලන්න මේ බලන්න නව සොයා ගැනීමක්. නෑ මේක කලින් කවුරුහරි හොයාගෙන නැති. ඒකනේ ඉතින් පාලමක් දාලා තියෙන්නේ. Yeah, boy. ඒකනේ ඉතින් පාලමක් දාලා තියෙන්නේ.
මේ මගේ වීඩියෝ එකක් ගන්න. සයිඩ් එකනේ. දැන් දිවියෙක් ආවොත් අපි දැන් මොකද කරන්නේ? යන්නේ මටත් දැන්. No! God, please, no! 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 අපරාධ වාහනට ගියපු එකකට අත දාලා අපි දෙන්නට නගින්න තිබ්බ පණ්ඩිතයින්. අපි ලොක්කමට යනවා. අන්න එනවා වාහන බය වෙන්න දැන් නැහැ. දිවියෝටින් තව කිලෝමීටර් කීයක් යනවද? 4ක්. එකයි පහුනේ. එකයි වහුනේ. අනේ අයියේ පොඩ්ඩක් නවත්තන්න බෑයිද? අපරාධ ඉඩක් තියෙනවා. ඕන්න නැති කතා කියලා මේ පොඩි කොල්ලෝ. ඇත්තටම කිව්වොත් වාහන 4-5ක් එක දෙකට නවත්තන් හිටියා. ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. අපි දෙන්නට නගින්න කියන්න. ඔය කොල්ල කුරුට්ටුත් එක්ක අපිට යන්න පුළුවන්. ඉස්සෝ. Stop it. Get some help. අර කාර් එක නවත්තන් හිටියේ. මෑම් කියලා කිව්වා. මෑන් කියලා කිව්වේ. මෑම්. මෑන් කියලා කිව්වා. අඩෝ එහෙනම් බලන්න තිබ්බා. 哎呦我的妈！ අනේ අපේ තොට්ටුවල කම්මේ බස්සන්න කියන්න තිබ්බේ. මට මෑම් කියනවා නෑ. මෑම් කියලා කිව්වේ. අයියෝ අපරාධ කතා කරන්න බෑ. මම බයට මට බයවල අස්සකට වාහනයක් අසට වරක් යකෝ කියලා දාගත්තා. බයෙන් පක් ගන්නකො. අඩානිදී. ඒ ආයෙ වාහන නැත්නම් නගිමුද? කෙනා බලන්න අයියෝ. හැබැයි අරකට නම් නගින්න තිබ්බා. එහෙනම් මෑන් කියවන. පොළොට යනවා. බෑ නේ හලෝ එහෙම නගින්න පුළුවන්. අපිට මල් නෙමෙයි බලන්න එන්නේ. ඕ. අපිට මල් නෙවෙයි බලන්න වෙන්නේ. බස් එන්න. ඔව් බයික කොල්ලේ මැද ඇඟිල්ල දික් කරා. දැන් නෑ පොඩි එකේ. පොඩි උන්ටයි නාකි උන්ටයි තමයි පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. අනේ පවුලක් අතේ නවත්තනවා. ඒ වගේ ගන්න මරු. පවුලක් මේ අපි සුදුවට පේනවා. සුදුවට පේනවා. A few moments later. අපි මේ පොඩ්ඩක්වත් මහන්සි එහෙම නෑ. මේ මෙච්චර දුරයි කියලා නම් හිතුවේ නෑ. ඉතින් ඇත්තටම අපේ පයින් යන්න. මේ ඒ වුණාට මේ මොනවද පිරිසිදු වාතය වදින්නේ. එක්සයිස්. Yes. අර බස් එක ගියපු දෙන්න අපි යනවා නේද? ඔව්. අපි පහළෙද්දී උඩ කන්දෙන් බස් එකක් යනවා. අපි ඉතින් ඒව යන්න එපැයි. මං හිතන් හිටියේ චුට්ටක් හරි අර තැන් ඉඳලා පොඩ්ඩක් ඇති කියලා. කන්දක් නේ තින්නේ. මේ බලන්න. ලස්සන. දැන් අතරම හරිම මහන්සි. අපි දෙන්න චුට්ටක් නතර වෙන්න නැතුව ආවේ. මොකද නතර වුණා තාම මහන්සි දැනෙනවා වැඩි. අපි ගොඩක් උඩට නැගලා ඉන්නේ. අදන් තව චුට්ටක් වගේ තියෙන්නේ. ෆොටෝ එකට බලන්න බලන්නකනේ.
2,000 years later. තාම නගිනවා. කන්ද නගිනවා. තොටු පොළ කන්ද නෙවෙයි. තොටු පොළ. තාම දෙතන ගියේ නෑනේ. ඇත්තටම මේ කොච්චර මහන්සි වුණා නගින එක පාඩුයි කියලා නම් හිතෙන්නේ නෑ. එච්චර ලස්සනයි පොඩි බයකට තියෙන දිවියෙක් ඉන්නේ. හොම්මේඩ් කිය. ඔන්න නෙළුව වෙන්න ඕනි මේ. නෙළුව චුට්ටක් දැක්කා. නෙළුව. ඇත්තටම හරිම ලස්සනයි. මං හිතනවා මේ මල් ඒව වෙන්න ඇති කියලා. Oh my god. This. Oh my god. අපි ආවා. කීයකට පස්සේ දෙයකට පස්සේ හරියටම පැය දෙකක් අපි දැන් ඇවිද්ද නවතින්නේ නැතුව. මොකද නැවතුණා නම් තව මහන්සි වැඩි. පන්සියනේ අතනින් මම ඇඳම මාරු කරගත්තා. ටික ගාමක් කනන් ඉන්නේ. Oh my god! Wow! මොකද ඉතින් ඒ දම් පාට මල් වලට මට හිතුණා සුදු පාට ගවම ලස්සනට තියෙයි කියලා. අපේ ෆොටෝග්‍රැෆර් තින්නවා. ඉනිසා ලැජ්ජයි පොඩ්ඩක්. සබකෝලේ. ඉතින් ලැජ්ජ බාට හැදිච්ච ළමයි. ඔයද බන්ද Don't make noise. What do you wanna guys? ඒක නම් ලස්සනයි සේව. බෑග් එක දිය දුවන්නකෝ. බලන්න ඇවිල්ලා ඉන්නේ වත්තටම මේ වත්තටම කියන්නේ මොකද්ද කියන මන් දන්නේ නැහැ ඒක තේරුම. එහෙම තමයි ඉතින් දිගටම තියෙන්නේ. අපි දැන් මෙතන යන්නම් කියලා බැලුවේ මොකද තව උඩටත් මේ විදිහටමලු තියෙන්නේ. ඒ නිසා අපි යනවා නෙළු බැලුවා. තව පහළදී ලස්සන තැන් ටිකක් තියෙනවා. එතනත් ෆොටෝස් ටිකක් ගහනවා. අර වැද මම ඉස්සරහින් යන්න. ඒ හොඳ ඇවිදෙන්නේ අත්තඩ කරන්නේ මේ ඇවිදෙන්නේ රිත් කකුල් ඉරවලා තින්නේ දැන් සතුට වේද ඔයාලට සතුට වේද නෙළු බලන්න ඇවිල්ලා හරි සතුට වේද හරි සතුටයි නෙළු බැලුවද මල් දැක්කද මල් නෙළු මල් අනේ ඉතින් හැබැයි ෆොටෝ එකක කාස්තේ ඵලයක් වරේ මම පේන්නේ මම මේ මල්ලන්න කුඩේ අස්සේ එයා සාමාන්‍ය ජීවිතේත් අස්සේ තමයි ඉතින් ගන්න මට නම් සතුටුයි ඇයි බකල් ගන්නවද දැන් සැපද ආයෙත් පයින් කියන පයින් එන්නේ කොහොමද නන්නෝ පයින් එන්නේ කසෙත් නෑ ඊයේ දුන්නට වක කොහමද අම්මෝ නිින්ද ගිල්ලන්ද පයින් යන්නෝනේ ජීවිතේ වින්දනද
අපි අන්තිමට මේ ප්ලේස් එකටත් ආවා. මෙතනටත් ආවා. දැන් ඒත් වහිනවා. අපි යන්නේ යන තැන වහිනවා. අපි යන්නයි හදන්නේ. අපි ටී බොන්න ආවා. මොකද අපිට තේරුණ හොඳටම සීතලයි. අත් එහෙම දැන් එළිය ප්ලස් අපි යන තැන වැස්ස. ඉතින් ටී බීලා මම කොපි මම තේ බීලා යන්න කියලා ගන්න ගෙදරට. ලස්සන ටී එකක් බොන්න යන්නේ. ඔය පිටිපස්සේ රෙස්ටුරන්ට් එකක් පේනව නේද? ඉතින් ඊට පේනන්ද පට්ටිපොළ આવොත් අනිවාර්යෙන් එන්න. හරිද? ඇඩ්වර්ටයිස්මන්ට් charge එකක් ගත්ත මේ. අපි පොඩ්ඩක් මාර්කටින් පාරක් කරනවා. මොකද මේ පේන්නේ පොලිසිය පේන්නේ. ඒකේ තේ හරිම රසයි, කෑම හරිම රසයි. අපි කෑම කෑවේ නැහැ තේ. අපි තේ බිව්වා වලට කෑම සුවඳ හරිම රසයි. අපේ බඩගිනි නෑ ඇත්තටම. අපි එදි බිස්කට් කකාව මේ මොකද? ඒ මාළි මාව දැකලා පුරුදුයි කියලා කිව්වා. මාව දැකලා තියනවා කියලා කිව්වා. බලන්න ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර. නම්බර් එක අනිවාර්යෙන් යන්නේ කෑම කඩෙන්. කෑම කඩේ. මොකක්ද නෑනේ. කෑම කඩෙන් තේ බොන්න. රෙස්ටුරන්ට් එක. රෙස්ටුරන්ට් එකක් නේ. අවුලන්නේ. අපි දෙන්නට මේ අර රෙස්ටුරන්ට් එකේ ඉරමු මල්ලි කිව්වා මේ මිස් චුට්ටක් ඉඳලා යන්න මේ බස් එකෙන් 3ට නේ කියලා. බස් එක දෙවලත් අහලා 3ට නේ යන්න කිව්වා. අපි දෙන්න ඉතින් කොහෙද? බංක පොන්නේ කියන්නේ. මේ මන් දන්නේ ඒ වුණාට අනේ හිම ඉන්න හිතෙන්නේ නැහැ මේ ආයින්න කිව්වට. ඊට පස්සේ කිව්වා මේ රෙස්ට් කරන්න මිස් බස් එක තියෙන ලාවට යන්න කියලා. එහෙම හරියනවද? අපේ අම්මලා තාත්තලා මොකදද ගන්න? අපි දැන් මේ වන්නේ නැති. දැන් අපි ඉන්නේ කොහෙද කියලා වලට පේන්නද? අපි මේ තව ළමයි කට්ටියගේ බෑග් ටිකකුත් බලා ගන්නකම මේ මොසෝල්ට් එකේ මෙස්සෝ අහවහ කක්කි කකා ඉන්න. ඔයා මේව දාන්නේ පොඩ්ඩක් බලන්න වොයිස් එක. අම්මලා බලන්න. නෑ කිය අවුලක් නෑ මේ බස් ස්ටෑන්ඩ් එකට අවුල් කියනව නෙවෙයි. අපි දැනට ඉන්න තිබුණනේ. එහෙනම් ආයේ මේ වගේ ලස්සන vlog එකක්. ඒ කියන්නේ ආයේ අපිට කොහේ හරි යන්න හිතුනොත් ඔය නෙළුම් මල් පිපෙනවා කියලා. අවදියක හත්තක්වත් වෙනවා කියලා. අවුරුදු 5කට තරයක් හරි නෝ හතු જાතියක් හරි පිපෙනවා කියලා දෙනවා නම් ඔය දන්න කටි කමෙන්ට් එකක් දාන්න. හතු හරි එතකොට. අපි දෙන්න එනවා. හත්ත බලමු. නෑ ඇත්තටම කියන්නේ තව ඔය දුර්ලභ මොන හරි જાතිය පිපෙනවා නම් හරි හැදෙනවා නම් අපි මලක්වත් කැඩුවේ නෑනේ බලන්නකො කොච්චර පරිසරයට ඇත්තටම අපි මලක්වත් කැඩුවේ නෑ කුණු බින්දුවක් දැම්මේ නෑ බිස්කට් කුඩක් දැම්මේ නෑ පාරේ බිස්කට් කුඩු ටික මේක ඔක්කොම බෑග් එකට දාලා නේ ඒ නිසා එතන ලස්සනයි නේ ලස්සනයි ඒ කියන්නේ ගියාට පාඩු නෑ ඉන්නවා ගියාට පාඩු නෑ ඇත්තටම මාර ලස්සන හැබැයි මන්නම් කියන්නේ පයින් යන්න එපා මම රෙකමන්ඩ් කරන්නේ අපි දැන් පණ්ඩියෝ වගේ කිලෝමීටර් 4යිනේ තියෙන අවුලන්න ෂේප් කියලා මොකද අපි ඇවිදින අතර ඒ නිසා මේ නේ අපි දැන් ඇවිදිනවනේ කෙක් දිහාලල මේ නිසා අපි ෂේප් එක ගාව මේක මෙතන මේ අපිට ලොකු බජට් එකක් ගියේ කිව්වම හරිද ලොකු සල්ලි ප්‍රමාණයක් ගියෙත් නෑ පොඩ්ඩ ලොකු වියදමක් ගියෙත් නෑ මේ ඉතින් මෙතන හොඳ ඇවිල්ලා බලන්න මොකද ඒකට ගිහිල්ලා ඒක දේවල් විනාශ කරන්න නැතුව ගහස් කොළන් වලට හානියක් කරන්න නැතුව අපි අඩුම අත්තක්වත් දිනෙන්න නැති වෙන මේ උනේ දන්න ඇති නේ හොලෝ බීම තියෙන මලක් කරේ අරන් එන්නම් කියලා ගියා ඒකත් අමුතු වුණා ඊට පස්සේ ඉතින් අපි ආවා ආයෙම කොහේ හරි මේ මොනාරි තියෙනවනම් කියන්නේ ඒකට වයිරල් ගියොත් අපි දෙන්න එතන ඔය මන්නම් කියන්නේ හතු පිපේ කොහේ හරි අනේ හතු බලන්න අපේ ගෙදර. දැන් ඉතින් වැස්ස හොඳටම බස් එකක් එනකන් ඉන්නවා. එහෙනම් කරින්ෂා thank you ආවට. ට්‍රාන්ස්පෝර්ට් දීපන්.
මේ අර වීඩියෝ එක වෙන්නන්න ඕන මන් දුවන එක. එක වීඩියෝ කැල්ලක් පෙන්නන්නම්. මම ලස්සනට දුවනවා. තුනේ එක මේක. ඕක නෙමෙයි. ඕක නෙමෙයි නෝ. ඕක නෙමෙයි. මෙන්න අපේ මොනවද වත්කම්. ඒක නෙමෙයි. මම ඉතින් කොහොමද වත්කමන්නේ? කො දුවන එකක් තිබ්බනේ දුවගෙන යන්නේ කඩාගෙන විඳගෙන. මේක. ඒක තමයි ආතල් ගේට් පොයිනවා වගේ. ඔහොම දුවනවා. ඒ කියන්නේ මෙහෙමයි මම එතන වොෂ්රූම් තියෙනවා. එයා පිරිසිදුයි අවුලක් නෑ. මොකද මම ආසාවෙන් හිටියේ අර දම් පාට වටපිටාවකට සුදු පාට මැච් වුණාම ලස්සනයි ෆොටෝස් වලට එම. ඒ නිසාම යාවේ මේ තියෙන අර සුදු ගවුමක් අතගෙන. ඔව්. මේ ඉතින් කවි ආය කොහරි යන්න අපි. යම්. හැබැයි නුවරඑළිය ඇති නේද අපි ඇවිදින්නව නුවරඑළිය. අර ඇල්ල යන්න අපි. ඇල්ල රොක් එක. හයික් එකක් යනවා. ආයේ. නෑ නෑ මම ඇත්තටම කියන්නේ හයික් එකක් යන්න. මේ ඇල්ලේ අර මේකෙන් ඇල්ල රොක් එකේ ඒකත් ලස්සනයි. අපි ළඟට එක්සෑම් එක කරනවා මේ චූටිලත් එක්ක. එහෙනම් bye. See you. Bye.